මට ඒ වැඩක් නැහැ. දැන් කියන්න ඔබාන්න ඔයාලට දැන් වයස කීයක් විතර වෙනවද? වයස අවුරුදු 64ක් නේ දැන්. 64යි කියන පොඩක් වයස වැඩි නේ. අපරාධ පන්සලකට පල්ලියට ගිහලා පොඩක් පිනක් දාමක් කරන් ඉන්න තිබ්බේ. ඉතින් මේ ඔච්චර වයසට ගිහලා YouTube එකේ මියා වලි දාගන්නේ අපරාධනේ නේ. හරි හරි ඒ වැඩක් නැහැ. දැන් මම මෙහෙම අහන්නම්. අපේ අම්මා කරන්නේ කුකින්ද නැත්නම් YouTube එකේ live දාලා මිනිස්සුන්ට දුක කියන එකද? කුකින්. යකෝ කුකින් කරන මොන මගුලද යකෝ live දාලා මිනිස්සුන්ට දුක කියන්නේ? හරි හරි. සමාවෙන්න ඕනේ මං කෑ ගැව්වට මට තරහා ගියා. ඒකයි මං ඒත් අද ඔයාගේ පැත්තට කතා කරන්නේ. හරි. ඉතින් මෙහෙම අහන්න. ඔයා මාත් එක්ක තරහ නැහැ නේද? මම මෙහෙම කතා කරාට. මම මෙහෙම කෑ ගැව්වට ඔයා මාත් එක්ක තරහ නැහැ නේ අපේ අම්මා. තරහයි. ඒ තරහ වෙන්නේ වයි මම බොක් කරන්නේ නැතේ. ඔයාගේ පුතා වගේ නේ මම බලන්නකෝ. තේරෙන්නේ නැද්ද ඔයාට? ඔයාට 64යි මට 20යි. බලන්න තුන් ගුණයක් විතර ඉන්නවානේ. ඉතින් තරහ වෙන්නේ වා. හරි ඒ වැඩ පුළුවන්ද නටන්න පොඩ්ඩක් නිකන් සින්දුවක් ලොකෙල්ලොන් පොඩ්ඩක් සින්දුවක් කියලා නටමුද බලන්න ඔයාගේ කුකරි කලාවේ නිකන් පොඩි අඩියක් අපි ඉස්සර තියලා පොඩ්ඩක් නටමු බලන්න. ඔබට පුළුවන්ද? අර මන් නන්න මගුල ඔයාට වැඩක් නැහැ නේ මට නටන්න බෑ. මට නටන්න පුළුවන් නම් මම මේම වීඩියෝ දාලා ඉන්නේ නේ මම නටනවානේ ගිහිල්ලා. මං කිව්වා ඔයාට නටන්න කියලා නේ මට නටන්න බෑ. එච්චරයි.